ඔයගොල්ලෝ සාදරයෙන් පිළිගන්නවා අදත් මගේ YouTube channel එකට. ඉතින් මොනවද මේ Spot Geeks එකේ වැඩ කරනකොට අපි දැනගන්න ඕනි කරුණු සහ හදාගන්න ඕනි settings. ඉතින් මේ දේවල් හරියට හදාගත්තේ නැත්නම් එහෙම නැත්නම් සම්පූර්ණ කරේ නැත්නම් ඔයාගේ account එක කොච්චර earn කරත් withdraw කරන්න බැරි account එකක් වෙනවා. ඉතින් මේ දේවල් සම්පූර්ණ කරලා හරියට earn කරන්න අපි මේ වීඩියෝේ අද කතා කරනවා. ඉතින් වීඩියෝ එක ඉවරනකම් ඉන්න අමතක කරන්න එපා. හරියට විස්තර කරනවා නම් ඉතින් අනිවාර්යයෙන් ඔයාලට සයිට් එකට යන්න වෙනවා. ඉතින් අපි මුලින්ම යන් සයිට් එකට. ඉතින් ප්‍රොෆයිල් පික්චර් ක්ලික් කරාම ඔයාලට හම්බ වෙනවා account settings කියලා. ඉතින් මේක ඇතුළට ගියාට පස්සේ මේ විදිහට අපි ගියාට පස්සේ ප්‍රොෆයිල් පික්චර් එක ඒතකොට අපේ නම, email එක, ඒ වගේ හැමදේම තියෙනවා. ඊට අමතරව අපි මේකේ මුලින්ම කරන්න ඕනේ තමයි home address එක. ඉතින් ඔයගොල්ලන්ට මුලින්ම කියන්න ඕනේ තමයි home address එක කියන්නේ ඒගොල්ලන් අපේ ඉන්න town එක සහ ඉතින් ඒ region එකට අදාළ postal code ඉතින් ඒ දේවල් දෙන්න ඕනේ. ඉතින් මම මෙතන මගේ දීලා තියෙන ඇඩ්‍රස් සම්පූර්ණයෙන්ම ඉතින් පෝස්ටල් කෝඩ් එක හොයාගන්න බැරි නම් ඔයාගේ නගරේ නැත්නම් ඔයාගේ ටවුන් එක ආසන්නම දිනටම නගරේ ගහලා පෝස්ටල් කෝඩ් කියලා ගහලා දැන් මට හොයාගන්න ඕන නම් මම කොරණ කියලා ගහන්න ඕන. කොරණ පෝස්ටල් කෝඩ් කියලා ගහුවාම අනිවාර්යෙන් ඒක පෙන්වනවා Google එකේ. ඊට අමතරව ඉතින් ඔයගොල්ලෝගේ හෝම් ඇඩ්‍රස් එක, සිටි එක, මේ ටවුන් එක, රීජන් එක ඔක්කොම දාන්න තියෙනවා. ඊට පස්සේ මෙතන සේව් කරන්න තියෙනවා. ඒක අනිවාර්යෙන් සේව් කරන්න. ඉතින් මේ මයික්‍රෝ ජොබ්ස් ගිග්ස් ඒක වෙනස් කරන්න එපා. ඒක තියන්න. මේ යට තියෙන දේවල් කිසි දෙයක් වෙනස් කරන්න යන්න එපා. මේවා ඒ තුන තියාගන්න. ඊට පස්සේ ඔයගොල්ලෝ අරන් යනවා සිකියුරිටි පැත්තට. ඉතින් සිකියුරිටි පැත්ත කතා කරොත් තියෙනවා අනිවාර්යෙන් ඔයගොල්ලෝගේ account එක. ඉතින් මේ two factor එක අනිවාර්යෙන් enable කරලා තියාගන්න ඕනේ folder app එක දාගෙන. ඉතින් මේකෙන් පුළුවන් ඔයගොල්ලන්ට මේකෙන් log වෙනකොට මේ code එකක් පාවිච්චි කරලා මේක log වෙන්න ඉතින් හරිය ලේසි ඒක. ඒ වගේම ආයෙ recovery කරන්න වුණොත් ඒකත් ගොඩක් ලේසි වෙනවා මේක generate කරලා අපිට key එකක් ගන්න පුළුවන්. එහෙම නැත්නම් අපේ anytime තියෙන auto generate කරන keys තියෙනවා අපේ two factor මේ app එකේ. ඉතින් ඒකෙන් ගන්න හරිය ලේසි ඒකට. ඉතින් මේක අනිවාර්යෙන් enable කරලා තියාගන්න. ඊට පස්සේ අපිට යටට ගියොත් තව තියෙනවා recovery email එකක් දෙන්න පුළුවන්. ඉතින් මේකෙන් පුළුවන් කරලා මේ recovery කරන්න පුළුවන් නම් මේ account එක recovery කරන්න ඕන නම් අනිවාර්යෙන් කරන්න recovery email කියලා දාන්න ඕන. ඒක මම දාලා නෑ දැන්ට. ඉතින් ඕනනම් ඒක කැමති නම් දාන්න පුළුවන්. ඉතින් security question එකක් දාතේ කවුට මම කැමති විදිහට ඉතින් ඊට පස්සේ guys මම යනවා freelancer status කියලා. ඉතින් මේ status කියන එකට ගියාට පස්සේ අපිට හම්බ වෙනවා අපි කරන task. එහෙම නැත්නම් done කරපු task. ඒතොර certify වෙච්ච task. ඒතොර not certify වෙච්ච task. ඉතින් මේකේ not certify කියන්නේ අපි වැරදියට කරපු task. ඒ කියන්නේ ඒගොල්ලන්ට අපිට සල්ලි ගෙවන්න බැරි මට්ටමේ කරපු දේවල්. ඉතින් මගේ 3යි තියෙන්නේ දැන්ට. ඉතින් මේක අඩු වෙන මට්ටමන ගොඩක් හොඳයි. මොකද මේකේ points කැපෙනවා ගොඩක්. ඉතින් මම දැනට task 891ක් කරලා තියෙනවා. ඉතින් certify වෙච්ච ඒවා 873ක් තියෙනවා. 3 අඩු වෙච්ච එක තමයි දැන් තියෙන්නේ. ඉතින් ඊට අමතරව තව එහෙම වෙච්ච දේවල් තියෙනවා. ඉතින් අන්තිම එක කරපු වෙලාව වෙනවා අපිට විනාඩි 29කට කලින්. ඉතින් ඊට අමතරව බලුවොත් මේ daily earning එක එතකොට monthly earning එක ඊටත් අමතරව අපි කතා කරන ඕන දෙයක් තමයි අනිවාර්යයෙන්ම මේ freelancer level එක. ඉතින් මේක ගොඩක් වැදගත් වෙනවා වැඩ කරද්දී. මේ level එක දැන් මම ඉන්නේ advanced කියන level එක level 7. ඉතින් මම ඔයගොල්ලන්ට chart එකක් දාන්නම්. ඒ chart එකේ තියෙනවා ඉතින් මෙන්න මේ chart එකේ තියෙනවා guys අපේ level එක. ඉතින් මෙන්න මේක මේ level 1, level 2 යන points ගානෙන් වැඩි වෙන විදිහ තියෙනවා. ඉතින් මේක මේ level 7 කියන එක තමයි මම දැන් ඉන්නේ. ඉතින් මම මේ level 8 එකට ලඟ වෙලා ඉන්නේ ගොඩක්. ඉතින් මේක වැඩි වෙන ගොඩක් ටාස්ක් කරද්දි අපිට වැදගත් වෙනවා. ඉතින් වැදගත් වෙන හේතුව මම කියන්නම්. ඉතින් ඔයගොල්ලන්ට පේනවාද ඉතින් පල්ලෙහාට ගියාට පස්සේ මේ බැලන්ස් එක අපේ පොයින්ට්ස් බැලන්ස් එක තියෙනවා. ඉතින් 20000 පැනලා තියෙන්නේ. මම දැන් ඊළඟට වැඩ කරන්න තුනින් ඉන්න තමයි මේ විදිහලා තියෙන නැත්නම් 21ක් වගේ තිබ්බා. ඉතින් ඔයගොල්ලන්ට ඊට පස්සේ කියන්න ඕනේ අනිවාර්යෙන් මේ all time success rate කියලා එකක් තියෙනවා. මේක සාමාන්‍යයෙන් මේක පෙන්වන්නේ අපි වැඩ කරනකොට අපේ තියෙන සාර්ථකත්වය සම්පූර්ණ සාර්ථකත්වය. ඉතින් මේක මේ 891ේම ප්‍රතිඵලයක් විදිහට මේක මේ 100%ක් වෙනවා තියෙන්නේ. ඊට අමතරව මේ temporary success rate කියලා එකක් තියෙනවා. ඉතින් එතන පෙන්වන්නේ අපි ඉතින් මේක අඩු වැඩි වෙනවා. මේක හරියටම තේරුම් ගන්න ඕන නම් මේක අපි jobs කරලා දැන් මෙතනට මේ යට earn වෙනවා. ඉතින් මේ point 20ක් add වෙනවා අපි එකක් good task කියන්නේ certify වෙච්ච task එකක් වුණා. ඉතින් 20ක් add වෙනවා කියන්නේ මේක වැඩි වෙනවා. මේක 100%කින් හෝ දශම ගානකින් වැඩි වෙනවා. ඉතින් මේක වැඩි වෙලා දැන් ඔයාලා හිතන්න දවසකට ඔයා 30ක් කරා කියලා
30ක් කරගෙන මේක බොහෝ දුරට මේක 75-80 වෙනවා. ඉතින් අපි ජොබ්ස් ආයි ඩන් කරද්දී එහෙම නැත්නම් සබ්මිට් ටාස්ක් කරද්දී ජොබ් එක ඉවර කරලා සබ්මිට් කරනවනේ. ඒ කරද්දී අනිවාර්යෙන් මේක අඩු වෙනවා. ඉතින් මේක අඩු වෙලා අපිට දවසට කරන්න පුළුවන් මට්ටමක් වෙනවා. ඉතින් මේක 0.0 වගේ වෙනකොට හරි මම මතක නෑ හරියට 0.20 වගේ අඩුම් පුළුවන්. මේක කොහොම හරි මේක අඩු වෙන මට්ටමකට ආවට පස්සේ අපිට කරන්න බෑ. ඉතින් ඒක නිසා අපි මේ ලෙවල් එක වැඩි වෙන්න මේක අඩු වෙන එක ගොඩක් සීමා වෙනවා. ඉතින් ඒක නිසා ගොඩක් මේ ලෙවල් එක වැඩි කරගන්න එක අපිට ගොඩක් වටිනවා. ඉතින් මේ පොයින්ට්ස් වලින් ගොඩක් ලැබෙන දේවල් තමයි මේ දේවල්. ඉතින් මේ ටෙම්පරරි සක්සස් රේට් එක තමයි ගොඩක් අපි බලන්න ඕනේ. ඉතින් ඔයාලා ජොබ් කර ඉන්නකොට එකපාරට ජොබ් එක සබ්මිට් කරන්න බෑ. එහෙම නැත්නම් ඔයා ජොබ් එක කරනකොට එකපාරටම ඔයාලට මේ බ්ලොක් වෙනවා කියන්නේ. අයින් වෙනවා. එහෙම නැත්නම් account එක බ්ලොක් වෙනවා. මේ ජොබ් එකෙන් අයින් වෙනවා. ඉතින් සබ්මිට් කරන්න බැරි වෙන හේතුව වෙන හේතුවක් නෙවෙයි මෙන්න මේක වෙන්නත් පුළුවන්. ඉතින් ඒක අනිවාර්යෙන් බලන්න settings වල ගිහලා කොයි වෙලාවෙ. ඉතින් ඔයා අඩු වෙන විදිහ වගේ level එකේ අනුව ඔයාලට තේරුම් ගන්න පුළුවන් අනිවාර්යෙන්. ඉතින් මම level chart එකත් ඔයගොල්ලන්ට පෙන්නුවා. ඉතින් අනිවාර්යෙන් මේ advanced level එකටවත් අවිල්ලා තිනවා නම් බොහෝ දුරට ටික දවසක් වැඩ කරන්න තු ඉන්දියත් අවුලක් නැහැ. මොකද මේකේ අපි දවසක් inactive ඒ කියන්නේ active වෙන්නේ නැතුව ඉන්දියොත් අනිවාර්යෙන් point 200ක් විතර කැපෙනවා මම හිතන්නේ මම මතක විදියට. ඉතින් මේක තමයි දාලා තියෙනවා ඒගොල්ලෝ මේ ඉතින් 1 week inactive 100ක් කැපෙනවා. ඒකවල අපි task rated spam duplicate එක කියන්නේ අපි එක වගේ ඒවා කරලා අහුනොත් ඒගොල්ලන්ට අනිවාර්යෙන් 200ක් කපනවා. ලෙවල් එකෙන් කපන්නේ. ඉතින් ඒක ගොඩක් අවුල්. ඉතින් task rated not satisfy එකට 50ක් කැපෙනවා. ඉතින් ඒව කරොත් අපිට ඇත්තටම ඉතින් ගොඩක් පාඩුයි. ඉතින් ඩොලර් එකක් earn කරාම 40ක් ඇඩ් වෙනවා. ඒ කියන්නේ අමතරව 20ට අමතරව ටාස්ක් එකකට එන 20ට අමතරව. ඉතින් ඒ ජොබ්ස් වල ස්වභාවය අනුව අනිවාර්යෙන් මේ දේවල් වල පොයින්ට්ස් ගන්න වැඩි අඩු වෙනවා. ඉතින් ඒක ඔයගොල්ලෝ කරනකොට තේරෙයි. ඉතින් මේ සබ්මිට් කරනකොට අපිට තේරෙනවා මෙතනම කොච්චරක් ඇවිල්ලා තියෙනවද, කීයටද වෙලා තියෙන්නේ, ඒගොල්ලෝ කීයට බලලා තියෙන්නේ, කවද්ද දිනේ. ඒ හැමදේම බලා ගන්න පුළුවන්. මේ විතර තියෙනවා පල්ලෙහාට වෙනකම්ම තියෙනවා. මේ මගේ 18000ක් වෙනකම්ම පෙන්නනවා. ඉතින් ඒක මේ ඊට පස්සේ මම ආයි ඔයාලට කියන අම්චිත් එකක් තියෙනවා මේ සබ්මිට් ටාස්ක් ඉන්ටර්වල් කියන එක. ඉතින් මේක ගොඩක්ම වැදගත් වෙනවා ඔයාලා විත්ඩ්‍රෝල් කරද්දී. ඉතින් ඔයගොල්ලෝ මුලින්ම account එක හදපු කෙනෙක්ට මේක 180ක් පෙන්නනවා. ඉතින් මේක එක ටාස්ක් එකක් අපි කම්ප්ලීට් කරාට පස්සේ 20කින් අඩු වෙනවා. 20කින්ද කොහෙද ඔව් හරිද 20කින් අඩු වෙනවා. 20කින් හරි 10කින් හරි කොහොමරි අඩු වෙනවා. අපි මේක ටාස්ක් එක 20ක් කරලා නිකම්ම අඩු වෙලා යනවා. ඉතින් මේක අපි වහිතනකෝ අපි වැරදි එකක් කරගෙන not certificate එකක් හදුනා කියලා. ඉතින් මෙතනට අනිවාර්යෙන් ඒ වගේ penalty එකක් වදිනවා. ඒ කියන්නේ අර දඩුවම් වගේ. ඉතින් මේ 20ක් වගේ ඇඩ් වෙනවා. එහෙම නැත්නම් 40ක් 60ක් වෙන්න පුළුවන්. ඉතින් ඕක ඊට පස්සේ අඩු වෙන්නේ අපි සබ්මිට් කරලා ඒගොල්ලෝ අපිට මෙතන earn එකට සල්ලි වැටෙනකොට තමයි. මෙතන තිබ්බ කියලා වැටෙන්නේ නැහැ. මෙතනින් ඒගොල්ලෝ බලලා pending එකෙන් මේ earn එකට වැටෙනකොට තමයි මෙන්න මේක අඩු වෙන්නේ. මේක ඉතින් මේක 0 තියෙනකොට විතරයි අපිට withdrawal එකක් ගන්න පුළුවන්. ඉතින් withdrawal ගන්න විදිහ මම ඔයගලන්ට ඉස්සරහට කරන්නම්. මොකද මගේ දැන් මේකේ සල්ලි වගේ තිබිලා ගත්තා. ඉතින් මේ මම වැඩි වැඩ කරන්නේ නැති නිසා ඩොලර් 5ක් හොයා ගන්න ඕන මිනිමම් ඉතින් ගන්න. ඉතින් මේගොල්ලෝ ගාණක් කපා ගන්නවා ඒකෙත්. ඒ කියන්නේ ඩොලර් 5ක් අපි හෙව්වොත් අපිට withdraw කරගන්න පුළුවන්. හැබැයි 4.6ක් වගේ තමයි අපිට අතට හම්බෙන්නේ මට මතක විදිහට. ඉතින් Binance එකෙන් තමයි සාමාන්‍යයෙන් මට නම් විශ්වාසම කරන්න. ඉතින් ඒකේ ස්ටිල් account තියෙනවා. ඉතින් ඒක account තියෙනවා. මම Binance එකෙන් කරලා දෙන්නම් ඔයාලට. අනිවාර්යෙන් කමෙන්ට් එකක් දාන්න මතක කරන්න එපා. withdrawal එකක් ඕනේ නම් ඉස්සරහට කරමු. ඉතින් ඊළඟට අපි ගියොත් ෆ්‍රීලාන්සින් ලිස්ට් එකක් තියෙනවා. ඉතින් මේක පුළුවන් ඔයගලන්ට ඕනනම් මේකේ සර්ච් කරන්න පුළුවන්. මේක සර්ච් කළොත් අපිට බලා ගන්න පුළුවන් අපේ අපි ඉන්න තැන. කියන්නේ අපේ ලංකාවේ ඉන්න රෑන්කින් වල ඉන්න තැන් අපේ වැඩිම ටාස්ක් කරන කට්ටිය කවුද? කරලා තියෙන්නේ කවුද? දැන් ඉන්ටර්නැෂනල් ලෙවල් එකේ ඉන්න කට්ටිය කවුද? එතකොට ඒගොල්ලෝ ඇක්ටිව් වෙලා තියෙන දවස් ගාන ඉතින් අතේ දෙකකට කලින්ද එහෙමද? එතකොට බ්ලොක් කරලා තියෙන බයස් කව. එතකොට ප්‍රෝග්‍රෑම් and offer. ඉතින් මෙතන offer ගැන කතා කරොත් එහෙම අනිවාර්යෙන් මේ referral කියන එක ගොඩක් වැදගත්. මේ referral කියන එකෙන් ඔයාලට මේ link එකක් ගන්න. ඒ referral link එක අරගෙන ඔයාලට යාළුවෙක්ට හරි කාට හරි යවුවාම ඒ link එකෙන් එයා ගිහිල්ලා account එකක් හැදුවොත් ඔයාට Sportgeeks site එකෙන් කොමිස් එකක් ඒ කියන්නේ එයාගෙන් කපන්නේ site එකෙන් ගාණක් දෙනවා 105ක. ඉතින් මේක මෙතන ඔයගොල්ලෝ පෙන්නලම තියෙනවා.
ඉතින් ඒක ගොඩක් වටිනවා. ඉතින් ඒක එයාට පාඩුවකුත් නෑ. මොකද ලින්ක් එකෙන් ගියා කියලා එයාගේ ටාස්ක් එකකින් කපන්නේ අනිවාර්යෙන් සයිට් එකෙන් අපිට දෙන්න දෙයක් ඒක. ඉතින් ඒ රෙෆරල් ලින්ක් එකෙන් යන්න බය වෙන්න එපා. හැබැයි ඉතින් හැමෝම දාන ලින්ක් වලින් යනකොට විශ්වාසන්ත එකට විතරක් යන්න. ඉතින් රෙෆරල් ලින්ක් එකක් පාවිච්චි කරන්න පුළුවන් ඔයගලන්ට. ඊට අමතරව ගානක් උඩ ඒකනුත් යනවා ටාස්ක් කරන්න අනිත් අය. ඉතින් ඉතින් මේක ගැන සම්පූර්ණ විස්තරයක් ඒගොල්ලෝ පල්ලෙහා දාලා දෙනවා. එයාත් ඊට අමතරව මේ ලින්ක් එකක් දාලා දෙනවා කොපි ලින්ක්. ඉතින් මේ රෙෆරල් ලින්ක් එක තමයි මෙතන දාලා තියෙන්නේ. ඉතින් මේක ෂෙයා කරන්න ඕනම ප්ලැට්ෆෝම් එකකට පුළුවන්. ඉතින් මේ යූසර්ස්ලා ගාන පෙන්නනවා. ඔයාගේ ඉන්න. ඉතින් මේක ගොඩක් දේවල් තියෙනවා මම දන්න ටික තමයි මම කියලා දුන්නේ. අපි දැන් ඉතින් ඔගොල්ලෝ රැට වැඩ කරනකොට ගොඩක් මේ ඩාර්ක් මෝඩ් එක දාගෙන වැඩ කරනවා. ප්‍රෙස් එක කරමුද මොකද එක දිගට මේ දැන් ඉන්නකොට ගොඩක් ඉස්සරහට අමාරු. ඉතින් ඩාර්ක් මෝඩ් එක පාවිච්චි කරන්න ගොඩක් හොඳයි. ඒක රැස් වලටත් ඉතින් ප්‍රොෆයිල් පික්චර් කැමති එකක් දාගන්න. ඉතින් ඒක මාරු කරන්න යන්න එපා. තේරුම් ගන්න. ඉතින් මේක කවුරුවත් ඉතින් බලන එකක් නෙමෙයි ඔය Facebook account එක නෙමෙයි. ඉතින් ඒක නිසා ඔගොල්ලෝ අනිවාර්යෙන් true fact එක දාගන්න. ඉතින් post indicator එක දාගන්න අනිවාර්යෙන්. ඒක දාගන්න විදිහ දන්නේ නැත්නම් අනිවාර්යෙන් කමෙන්ට් එකෙන් දාන්න මම ඔයාලට පවුස් බිලුම් කියලා දෙන්න. ඒක දාන්න කොහොමද කියලා. ඉතින් ඔය ටික තමයි යාළුවනේ කියන්න තියෙන්නේ. මම ඒක අමතරව තව පුංචි උපදෙසක් තියෙනවා ඔයාලන්ට දෙන්න. ඒකත් දීලම ඉන්න. ඉතින් guys අදට මම වීඩියෝ ඉවර කරන්න තමයි හදන්නේ. ඉතින් මම ප්‍රාර්ථනා කරනවා ඔයගොල්ලන්ට ඉස්සරහට මේකෙන් ජොබ්ස් කරලා එහෙම නැත්නම් සාර්ථකව ජොබ්ස් කරලා අතට ගාන අමතරව හොයන්න පුළුවන්. මගේ වීඩියෝ එක හොඳයි නම් අනිවාර්යෙන් කමෙන්ට් එකක් දාන්න. ඒ වගේම ලයික් එකක් දාන්න. අනිවාර්යෙන් ෂෙයා කරන්න අමතක කරන්න එපා. ඔබ යාළුවන්ට බලන්න. ඉතින් සබ්ස්ක්‍රයිබ් කරන්න අමතක කරන්න එපා. මාව මේ වගේ වීඩියෝස් දිගටම බලන්න. ඒ වගේම තමයි ඔයගොල්ලෝ කරන හැම දෙයක්ම සාර්ථකව ඉෂ්ට වෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම ජොබ්ස් හොඳට හම්බ වෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා. ඉතින් පාන්දර නැගිටින්න. පාන්දර නැගිටලා ජොබ්ස් පොඩ්ඩක් වැඩිපුර හොයාගන්න පුළුවන්. ඉතින් දිගටම සාර්ථක වෙන්න කියලා මම ඉල්ලනවා. ඉතින් ඊළඟ වීඩියෝ හම්බ වෙනකම් මම ගෙල්ලන්න.